ප්‍රිය මහත්තුමාගෙන් අවසරයි මහත්මයාගෙන් අවසරයි මගේ සහෝදර නෑදෑ පිරිසකින් අවසරයි. ඇත්තටම අපි මේ අපට වැදුන කරදරය අපට මේ දෙත්ත ව්‍යසනය අපි හැමෝටම මුළු ලංකාවටම වුණා. අපි ඒක ගැන කනගාටු ප්‍රකාශ කරනවා. ඔබතුමන්ලා අපට මේ සත්භාවයෙන් කරන සත්පුණ්‍ය ක්‍රියාව අපි පෙර භවයේ ඉඳන් දෙමාපියෝ සහෝදරයෝ මව්පියෝ වෙලා අපි එකතු වෙලා ඉඳ ඇති කවදා හරි නැත්නම් ඔබලාගේ මුණු අද අපි දැක්කේ. ඒ සතුට අපි ප්‍රකාශ කිරීමට මේ අවස්ථාව ලබා දුන් මේ අපිට කෑම කන්ට ලබා දුන් මේ බඩුමල්ල ගැන අපි සතුට ප්‍රකාශ කරමින් මතු භවයේ කිසිම කරදරයක් නැති නිරෝගී ජීවිතයක්. එතකොට අපි අද ඇවිල්ලා ඉන්නේ ගලබඩවත්ත ප්‍රදේශයට. එතකොට මෙතෙක් මෙයාලට කිසිම බඩු මල්ලක් ලැබිලා නැහනේ. අද තමයි අපි ලබා දුන්නේ. එතකොට අපි ඇත්තටම සතුටු වෙනවා. මොකද මෙතන ලෙඩෙක් ඉන්නවා මම දැක්කා. දෙන්නෙක් ඉන්නවද? මේ අම්මගේ වෙන්න ඇතිනේ. හරි අම්මා ඉදිරියට අපිට පුළුවන් දෙයක් අපි කරනවා. එතකොට ගලබඩවත්ත ඉන්න අයගෙන් මම පොඩි මේකක් කියනවා. මොකද ලොකුවට මට දෙන්න පුළුවන්කමක් නැත. පුළුවන් විදිහට දෙන්න තුන් දෙනාට හරි මම ඇවිල්ලා කරලා යනවා. එදා ආවා ආන්දරෝ හිටියා. පුළුවන් විදිහට කැම ටිකක් දීලා ගියා. ඊට පස්සේ උඩා ඔයාලගේ අවතන් වෙලා හිටපු කට්ටියටත් බඩු ටිකක් බෙදලා දුන්නා. අද ඔයාලට දීලා තියෙනවා. ඉස්සරහට පුළුවන් විදිහට අනිත් අයටත් දෙනවා. ගොඩාක් ස්තුතියි ගිහිල්ලා එන්නම් පරිස්සමින් ඉන්න කට්ටිය. ඔයාලත් පරිස්සමින් යන්න. හරි අම්මේ ගිහිල්ලා එන්නම් එහෙනම් හරි.